21 ගන්න. 20 කියන්නේ x බිඳුව කරා යන වෙලාවට tan 2x ඍණ sin 2x යට x වර්ගයේ වතාවක් 1 ධන x ගේ වර්ගමූලය ඍණ 1 ඍණ x ගේ වර්ගමූලය. සමාන 4 බව වෙනවනේ කියලා කියන්නේ ඉතින් 4 බව වෙනවනේ තියෙනවා. x බිඳුව කරා යන වෙලාවට tan 2x sin 2x සම දිවිචාවේ x වර්ගයක් තියෙනවා මෙයාගේ ප්‍රතිපදය 1 ධන x ගේ වර්ගමූලය ධන 1 ඍණ x ගේ වර්ගමූලය ආපහු 1 ධන x ගේ වර්ගමූලය ධන ඉන්න තිබුණේ ධන 1 නයි ගුණ කරනවා මේ කොටස ගුණ කිරීම 1 ධන x ගේ වර්ගමූලය ධන 1 ඍණ x ගේ වර්ගමූලය x limit බිඳුව කරා යන වෙලාවට tan 2x ඍණ sin 2x මේක සොල්ව් කරගන්න දැන්ට පේන පාඩක් නෑ මොකද යට x වර්ගයේ වතාවක් මෙතන මොකක්ද 1 ධන x මෙයාගේ වර්ගමූලය ප්‍රතිපද යුගලයක් මෙයා ඍණ මෙයා ධන මෙයා ප්‍රතිපද යුගල ඉක්ුල්ගේ වර්ග දෙක අතර නිසා 1 ධන x ඍණ 1 ඍණ x වෙනවා හරි මේකට වෙනම සීමාව දෙනවා. x limit බිඳුව කරා යන වෙලාවට 1 ධන x ගේ වර්ගමූලය ධන 1 ඍණ x ගේ වර්ගමූලය. right? දැන් මේකට එක් කැපිලා මෙතන ධන 2x වල 2x ධනයක් වෙනවා. x limit බිඳුව කරා යන වෙලාවට tan 2x sin 2x ඒක පොඩක් සුළු කරා නම් හොඳයි වගේ sin 2x යට cos 2x කියලා දාගෙන ඍණ sin 2x කියලා දාගත්තා නම් sin 2x කෙනෙක් පොදුවට ගන්න පුළුවන්. හරි මේක x වරක් මෙතන ඍණ 2x වෙනවා. දැන් ඍණ 2x වෙනවා. x වර්ගයේ වතාවක් 2x වෙනවා. හරි මේක නම් කිසි අවුලක් නැහැ ආදේශ කරාම 1 ධන බිඳුවේ වර්ගමූලය ධන 1 ඍණ බිඳුවේ වර්ගමූලය උතනින් උත්තරේ දෙකක් එයි. මෙතන x limit බිඳුව කරා යන වෙලාවට උඩ මම sin 2x පොදුවට ගත්තොත් මොකද වෙන්නේ? 1 යට cos 2x ඍණ එකක් එනවා. යට 2x ධනයකුත් හැදෙනවා. 2x ධනයක්. මේ දෙකෙන් අවසානට 1 ධන 1 දෙකක් හැදෙනවා. ඔව් හරි. ඒ දෙක මේ දෙක කපන්නත් පුළුවන් ඕනනම් ඔය එකත් හරි. හරි. එහෙනම් දැන් x limit බිඳුව කරා යන වෙලාවට sin 2x වතාවක් නැවත මම මේ cos 2x පොදුවට අරගෙන 1 ඍණ cos 2x කියලා ලියන්නම්කෝ. යට මෙතන තියෙනවා 2x ගේ ඝනයක්. 2x ගේ ඝනය වතාවක් දෙක ඒ දෙකට මේ දෙක කැපෙයි. දැන් මම මෙයාට වෙනම 2x කෙනෙක් දෙන්න සෙට් වෙනවා. x limit බිඳුව කරා යන වෙලාවට sin 2x යට මම 2x කෙනෙක් දාලා මෙතන තව x ඝනයක් තිබුණානේ x වර්ගයක් වතාවක් cos 2x උත් එක්ක 1 ඍණ cos 2x වෙන් කරගන්නවා. හැබැයි දෙකක් දැම්ම ඉඳ උඩටත් දෙකක් දාන්න වෙනවා. හරි මේ sin 2x යට 2x තමයි x ඝනයකින් 1x කෙනෙක් මෙයාට දෙන ගමන් තව දෙකකුත් අලුතෙන් දැම්මා. අලුතෙන් දාපු දෙක නැති වෙන්නේ ඊට දෙකක් දැම්මා. x ඝනයේ ඉතිරි x වර්ගය දිවුවා cos 2x වෙන්න තියෙනවා මේ ටික හරි. මෙයාගෙන් මම වෙනම සීමාවකට උත්තරේකුත් ගන්නවා. 2x බිඳුව කරා යන වෙලාවට sin 2x යට 2x තියෙනවා. මෙයාගේ ආපහු x බිඳුව කරා යන වෙලාවට මෙයාට මම දුන්නොත් 1 ඍණ 2y sin වර්ගයක් 2x 2x නෙමෙයි දැන් x වෙනවා. x යට x වර්ගය තියෙනවා. ආපහු 2 යට cos 2x උත් ආපහු තියෙනවා. එනවා. දැන් උත්තරේ එන්න යන්නේ ළඟ ළඟ.
මේකෙනුත් මම එකක් හදා ගන්නවා. එක θ බිඳුව කරා යනකොට sin θ යට θ එකයිනේ. මේක x බිඳුව කරා යන වෙලාවට ඔයාලට මෙතන දෙකක් sin වර්ගයක් x තියෙනවා යට x වර්ගයකුත් තියෙනවා. වතාවක් මේක x බිඳුව කරා යන වෙලාවට දෙක යට cos 2x ස්ටෙප්ස් ටිකක් දිග වැඩි වගේ තමයි. නමුත් අර සුළු කිරීමේ හැකියාව තියෙන අණු එක එක්කනට යම් යම් සුළු කිරීම අණුවෙන් කරන්න පුළුවන්. නමුත් ඉතින් මෙතන එක එක මට්ටම් වලම ඉන්නවනේ. එතව හරි. දැන් මෙතන එනම් මේක දෙකක් එළියට අරගෙන මෙයාගේ සීමාව දානවා x බිඳුව කරා යන වෙලාවට sin x යට x ගේ සම්පූර්ණ වර්ගය. මෙයාට මම ආදේශ කරාම දෙක යට cos බිඳුව හරි cos බිඳුව එකයි. දෙවාරයක් එකේ වර්ගයේ වරක් ආයෙත් මෙතන දෙක යට එක අවසාන කතාව මොකද්ද? දෙවලක් දෙක එතන එකේ වර්ගය එකයිනේ. හතරයි. හතරක් කියන්නේ 50 ඊද 21 භාග ගන්න. හරි ඒක හදලා දුන්නා ළමයි. හරි. හරි. ඒකත් මේ වගේම තමයි. කියන්නේ එකම සීන් එක දැන් තියෙන්නේ 2018 ගාන. x බිඳුව කරා යන වෙලාවට එක ඍණ cos 5x බෙදීම 4 යට x වර්ගයේ වතාවක් x ධන 1. මේක ගොඩක් ලේසි. එක නැති වෙන විදිහට cos ගේ ප්‍රසාරණය දුන්නොත් එක ඍණ මේක නම් එක ඍණ 2 sin වර්ගයක් කෝණය දෙකට බෙදනවා 5x බෙදීම 8 වෙන්න ඕන. හරි. යට x වර්ගයේ වතාවක් x ධන 1 තියෙනවා. හරි. දැන් x ලිමිට් බිඳුව කරා යන වෙලාවට මේ එකට එක කැන්සල් මේක දෙකක් වෙනවා. දෙකක් sin වර්ගයක් 5x බෙදීම 8 එද්දී මම x වර්ගය වෙන් කරගන්නම් මෙතන. මෙයාව මම x ලිමිට් බිඳුව කරා යන වෙලාවට ඉතිරි කොටසට වෙනම ආදේශ සීමාව දෙනවා. මේ x ධන 1 ගැටලුවක් නැහැ වෙනම සීමාව දෙන්න පුළුවන්. හරි. මෙතන sin වර්ගයක් θ විදිහට ඉන්නේ 5x බෙදීම 8 නිසා මෙතනත් මේ විදිහට හදනවා. 5x බෙදීම 8 යන්නේ බිඳුවට. හරි. sin වර්ගයක් 5x බෙදීම 8 යට දැන් මේ θ විදිහට 5x බෙදීම 8 ඉන්නවනේ θ වර්ගයක් යට හැදෙන්න එපයි. එහෙනම් 5x බෙදීම 8ක් එයාගේ වර්ගයක් දානවා. එතකොට මේ දෙක උඩ වෙනවා තිබුණා. හරි. 5 වර්ගයේ බෙදීම 8ක් යට වැඩිපුර දැන් මෙන්න උඩටත් 5 වර්ගයේ බෙදීම 8ක් දානවා. මේකේ සීමාව හොයමු. එක යට බිඳුව දාන එක. කොහොමත් එකයි මේ උත්තරේ වෙනම එනවා. දැන් හරි මේකෙන් එකක් හදාගන්න විතරයි තියෙන්නේ දැන්. නියෝජනය වෙලා. මේක නිකන් එකයි කියලා ලියන්න පුළුවන්ද? බෑ. මේක තියෙන්නේ මෙයාගේ වර්ගනේ. එනවා අර සීමාවේ වර්ගයේ විදිහට හදන්න වෙනවා. කොහොමද? 5x බෙදීම 5x බෙදීම 8 බිඳුව කරා යන වෙලාවට sin 5x බෙදීම 8 යට 5x බෙදීම 8 සම්පූර්ණ වර්ගය නිසා සෑම සම්පූර්ණ සීමාවෙන් වර්ගය කියලා දානවා. 5 වර්ගය බෙදීම 4 වෙනවා වරක් එක. ඔව්. ඔගේ තවුල වෙලා තියෙන්නේ. එකරින මෙතන පොඩි අවුලක් තියෙනවා දාන්න ඕන. මෙතන 8 වර්ගයක් දාන්න ඕන. 5 වර්ගයේ බෙදීම 8 වර්ගය. තර 5 වර්ගයේ බෙදීම 8 වර්ගය 64යි දෙකම 32යි. ඔව් 8 වර්ගයක් දාන්න එපා. එහෙනම් මෙතන එකේ වර්ගයේ වතාවක් 5 වර්ගයේ බෙදීම 32 වරක් එක උත්තර එනවා. ලස්සනට 5 වර්ගයේ බෙදීම 32 කියලා. 2018 ඔව්.
මේක අපි ඩියුට් එකේ අපි කතා කරා වගේම ගානක්මයි 20යි 23 මොකක්ද තියෙන එක්ස්ට්‍රීමේට් එක කරා ගණන් දෙකක් ඩියුට් එක කතා කරනවා මේ වගේ එක දාන cos 5x යට එක්ස්ට්‍රීම එකේ සම්පූර්ණ වර්ගය මොකද්ද විචාලි බිඳුව කරා යන්නේ නැහැ ත්‍රිකෝණමිතික අනුපාතයන් ආශ්‍රිත සිතේක සීමාව සෙවීම අපි කොහොමද මේකේ නම් එක්ස්ට්‍රීම එක බිඳුව කරා යන වෙලාවට එක දාන cos 5x යට එක්ස්ට්‍රීම එකේ වර්ගය කියලා තියෙනවා දැනට මොකුත් ලොකුවට පේන්නේ නැහැ කරන්න එහෙනම් අනිවාර්යෙන් ආදේශයක් දෙනවා අර කලින් සමාර ගණන් වලදී මේ ආදේශයක් දෙන්න අත්‍යවශ්‍ය නැහැ අර ගණන් එළියෙම ටීට හදන්න පුළුවන්කම තියෙනවා නමුත් මෙතන බැරි හින්දා මම දැන් x3 එක සමානයි θ කියලා ගත්තොත් එහෙම x කියන එක මොකක්ද කරන්නේ? එක ධන θ වෙනවා. දැස්ස ගනිමු. හරි. එතකොට දැන් මේ කියන θ බිඳුව කරා යන වෙලාවට මේ x3 දැන් මොකද කරේ? x එක කරා යන වෙලාවට ගානේ අපි බිඳුව කරා යන විදිහේ විචල්යක් හදාගත්තා. මොකද x3 එක යන්නේ බිඳුවට. ඊට පස්සේ අන්නේ බිඳුව කරා යන විචල්යට ආදේශයක් දුන්නා. x3 එක සමානයි θ කියලා ගත්තොත් එහෙනම් අපි x තියෙන තැන් වලට දාන්නේ x සමානයි එක ධන θ. දැන් හරි. එක ධන cos 5 වතාවක් එක ධන θ යට x sin එකේ සම්පූර්ණ වර්ගය. හරි. දැන් එතකොට මේක අපිට පුළුවන් θ බිඳුව කරා යන වෙලාවට එක ධන cos මේ වරහන් තුළු කරොත් මේ 5 ධන 5 θ යට sorry මෙතන θ දාන්නේ යම θ වර්ගය විතර තියෙනවා. x sin එක වෙනකොට θ දෙනවා නම් θ වර්ගය. θ වර්ගය. හරි. දැන් ලස්සනට ගන්න හැදේ එතනින් එහාට θ බිඳුව කරා යන වෙලාවට එක ධන cos 5 ධන θ. මේක ඇල්ෆා කියලා දාගන්න 5 ධන ඇල්ෆා. cos 5 ධන ඇල්ෆා කියන්නේ 5 ධන නිසා මේක තුන්වෙනි වෘත්තපාදයේ විකාශන වශයෙන් සලකන්න වෙන්නේ. තුන්වෙනි වෘත්තපාදයේ cos කියලා අපන ඍණ. එහෙනම් ඍණ cos වෙනවා. ඍණ cos මොකද්ද ඇල්ෆා විදිහට ඉන්නේ 5 θ. යට θ වර්ගය. හරි. ඒක ඍණ cos θ වගේ නිකම් මේක. එහෙනම් θ බිඳුව කරා යන වෙලාවට එක ඍණ මේකට එක ඍණ 2 sin වර්ගයක් 5 θ බෙදීම 2 දැම්මොත් එම යට θ වර්ගය. හරි. එහෙනම් මේක θ බිඳුව කරා යන වෙලාවට එකට එක කැන්සල් 2 sin වර්ගයක් 5 θ බෙදීම 2 මම මේකත් දාගන්නවා 5 θ බෙදීම 2ේම වර්ගයේ විදිහට. θ වර්ගයේ විදිහට තිබුණා 5 θ බෙදීම 2ේ වර්ගයක් මම ලිව්වා. 5 වර්ගයේ බෙදීම 4ක් එනම් වැඩිපුර දාලා තියෙනවා. යටට එනම් උඩට දානවා 5 වර්ගයේ බෙදීම 4ක්. හරි. එහෙනම් මේ ටිකෙන් කතා ගන්න පුළුවන්. මේ ටික පැත්තකට දාමු. කොහොමද මේක? 5 θ බෙදීම 2ම බිඳුව කරා යන වෙලාවට මොකද? θ බිඳුව කරා යනවා නම් දෙපැත්තම 5 බෙදීම 2කින් ගුණ කරාම 5 බෙදීම 5 θ බෙදීම 2 බිඳුව කරා යන්නේ. sin 5 θ බෙදීම 2යට 5 θ බෙදීම 2ේ වර්ගය සම්පූර්ණ වර්ගය. හැබැයි ඒක මම සීමාවෙන් වර්ගය කියලා හදනවා. මේ ස්ටෙප්ස් දෙකක් විතර කවර ලිව්වා. ඒගොල්ලෝ දෙකකින් තියෙනකොට කොහොමද ඔය එකම දේ හැලී ආය යන එක ලොකු වෙලාවක් යනවනේ. හැබැයි මේ ස්ටෙප් එක වෙන්නවා. එකක් වෙන්නේ කොතනද කියන එක. රයිට් මේක ඊට පස්සේ π වර්ගය බෙදීම 4 තියෙනවා. මෙන්න මේ මෙතන තිබුණ දෙක මම එළියට ගත්තා. දෙකයි. එහෙනම් දැන් කතාව හරි. එකේ වර්ගය දෙකක් තිබුණා. π වර්ගයේ බෙදීම 2. එහෙනම් අවසන් උත්තරේ π වර්ගයේ බෙදීම 2යි. එරා 2023 විභාගයේ කාර්ය 23. 2023. රයිට්. අත්කරන 4යි අපි ලකුණු කරපුවා ඉතුරුනේ 3යි 6යි ලේටස්ට්ම ගාන 20යි 24 අන්තිමට මම විභාග ගන්න එක්ස්ට්‍රීමේට් 4 කරා යන වෙලාවට x ඍණ 3 වර්ගමූලය ඍණ 1 යට x ඍණ 4 සම්පූර්ණ වර්ගය කියලා තියෙනවා වැඩි කිරීම sin වර්ගමූල x ඍණ 2කුත් තියෙනවා උත්තරේ 8 එක බව වෙනවනේ කියලා කියනවා. කොහොමද මේ අපරිමේය කොටසට අනිවාර්යයෙන් මොනවා හරි සෙල්ලමක් දාන්න වෙනවා. දැන්ට මම අවශ්‍ය විදිහට පස්සේ සාකච්ඡා කරන්න මේ සීමාව. එයාගෙන හිතන්නකෝ x ඍණ 3 වර්ගමූලය ඍණ 1 එයාගේ ප්‍රතිපදිත යමුත් x ඍණ 3 වර්ගමූලය ධන 1. හරි.
මෙතන x ඍණ 4 සම්පූර්ණ වර්ගය ඉතුරු වෙනවා. sin වර්ගමූල x ඍණ 2. මට තේරෙන දෙයක් මේව sin ගේ ඇතුලේ තියෙන මෙන්න මෙයාව වෙනස් කරන්න අමාරුයි. මෙයාට ඩීටික් විදියට මූල x ඍණ 2ක් යන්න හදාගන්න එක තමයි කරන්න ඕන කරන්න වෙන්නේ. බලමු. දැන් වැඩි ළඟපාතමපත් වෙලා තියෙන්නේ. x ලිමිට් 4 කරා යන වෙලාවට මෙතන ප්‍රතිපද යුගලයේ ගුණිතය වර්ග දෙක අතරේ කවුද? x ඍණ 3 වර්ගමූලයේ ඍණ 1 x ඍණ 3 වර්ගමූලයේ දාන එක නිසා මේක වර්ගමූලය අයින් කරන x ඍණ 3 වෙනවා. එකේ වර්ගය 1යි. යට x ඍණ 4ක් ඉතුරු වෙනවා. හරි. මෙතන sin x වර්ගමූල x ඍණ 2 කියනවා. x ඍණ 4 වර්ගය ඉතුරු වෙනවා. හරි. මෙන්න බලන්න කතාව x ලිමිට් 4 මෙතන x ඍණ 4ක් උඩ හැදෙනවනේ. මෙන්න තව x ඍණ 4 වර්ගයකුත් තියෙනවනේ. වතාවක් sin ගේ x වර්ගමූල x ඍණ 2 කියලා තියෙන්නේ. දැන් මේ x ඍණ 4ක් කැපුණම ඉතුරු වෙනවා x ලිමිට් 4 කරා යන වෙලාවට sin ගේ වර්ගමූල x ඍණ 2 යට x ඍණ 4ක් කැපිලා තව x ඍණ 4ක් යට ඉතුරු වෙනවා. වැඩි දැන් දෙන්න ඔකේ. පැහැලා කියලා අපිට දෙන්නද? ඔව්. sorry අනහරි. මේ යට කොටසක් ලියලා නැහැ නේද? x ඍණ 3 වර්ගමූලය ඔයාගේ ප්‍රතිපදය මම මේ ලියා ගන්නකො. x ඍණ 3 වර්ගමූලය ධන 1 කියන එක නේද? හරි. මෙයාගේ x ඍණ 3 වර්ගමූලය ධන 1 තියෙනවා. හරි. එළින් ඉන්නවා x ඍණ 3 වර්ගමූලය ධන 1 ප්‍රතිපද උඩයට දෙක උගුණ කරන්න ඕන. යට ගුණ කරන එක මගේ හැල. හරි. දැන් මට අවශ්‍ය තැනට මම එනවා මේ x ලිමිට් 4 කරා යන වෙලාවට sin x ගේ වර්ගමූලයේ ඍණ 2 යටට අවසානට x ඍණ 4ක් ඉතුරු වෙනවා. මෙන්න මේ යට මෙයාට මම සීමා වෙනම දෙන්නම්. x ලිමිට් 4 කරා යන වෙලාවට එක යට x ඍණ 3 වර්ගමූලයේ ධන 1 වෙනම සීමාව දෙන්නම්. ඔව් දැන් මොකද්ද කරන්නේ? මේ sin ගේ ඇතුලේ තියෙන කෝණයේ මූල x ඍණ 2නේ. මෙයාට වර්ග දෙක අතරේ දාන්න පුළුවන්. x කියන්නේ වර්ගමූල x ගේ වර්ගය. වර්ගමූල x ගේ වර්ගය කියලා නේද? ඔව්. එහෙනම් x ලිමිට් 4 කරා යන වෙලාවට x ගේ වර්ගමූලය ඍණ 2 sin x ගේ වර්ගමූලය ඍණ 2 මේක මම ලියා ගන්නවා වර්ගමූල x ගේ වර්ගය ඍණ 2 ගේ වර්ගය. මේක ආදේශ කරොත් 1 යට 4 ඍණ 3 වර්ගමූලය ධන 1 කොහොම එයි? දැන් බලමු x ලිමිට් 4 කරා යන වෙලාවට sin වර්ගමූල x ඍණ 2 යට මෙන්න මෙතන එනවා වර්ගමූල x ඍණ 2 වතාවක් වර්ගමූල x ධන 2 කියලා. මේක වෙනම 1 යට 1 ධන 1ක් එයි. 4ෙන් 3ක් ගියාම 1යි 1 වර්ගමූල 1 1 ධන 1 හරි. මෙතන දැන් එනවා මේකට වෙනම සීමාව දෙන්නම්. x ලිමිට් 4 කරා යන වෙලාවට sin x ගේ වර්ගමූලය ඍණ 2 යට x ගේ වර්ගමූලය ඍණ 2 තියෙද්දී මේක යට වෙනම ආපහු දෙන්නම් x ලිමිට් 4 කරා යන වෙලාවට 1 යට වර්ගමූල x ධන 2 එළියෙන් දෙකෙන් එකක් තියෙනවා. දැන් මම මේකෙන් එකපාරම ලියලා තිබුණා. හරි. මේක ඇල හරි. මේක මට ඕන නම් දැන් පුළුවන් x යන්නේ 4ට නම් මූල x කොහෙද යන්නේ? වර්ගමූල x දෙකට යන්නේ. ඒකම අනිත් කතාව. x වර්ගමූල x දෙකට යනවා. වර්ගමූල x එනම් ඍණ 2 යන්නේ බිංදු කරා. ඔය ඉස්සලම වර්ගමූල x 2 කරා යනවා. ආවෝ මෙන්න ගත්තාම x ගේ වර්ගමූල ඍණ 2 බිංදු කරා යනවා. sin x ගේ වර්ගමූල ඍණ 2 යට x ගේ වර්ගමූලය ඍණ 2 කියලා මෙතන සකස් වෙද්දී මේක ආදේශ කරාම 4 වර්ගමූලය ධන 2 තවදුරටත් දෙකෙන් එකක් තියෙනවා. මෙන්න කතාව θ බිංදු කරා යනවා sin θ යට θ උත්තරය 1යි. මේක 2යි 2යි 4යි 4ෙන් එක වතාවක් දෙකෙන් එක උත්තරයට එන්නේ 1යි. මේවයි සීමාව ගණනක් හදන්න ක්‍රම 4-5ක් සෙට් වෙලාවලුත් තියෙනවා. දැන් මේක මම මෙහෙම හදුවයි කියලා මෙහෙම මොකද හදන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් තව වීඩියෝ වල try කරන්න. මාගේ ස්කීම් බලන්න ඒකෙත් සමාන ක්‍රමයක් හෝ දෙකක් තියෙනවා සමහරලාට. ඒ තව තවත් ක්‍රම දෙන්න පුළුවන්. හැබැයි නිවැරදි ක්‍රමවේදයක් වෙන්න ඕන.
මේ ලිමිට් ලියලා තියෙන්න ඕන. ඒ ප්‍රමේය යොදනකොට හරි ප්‍රමේය තියෙනවා. මේ බිඳුව කරා යන කෝණය, සයින් එක ඇතුළේ තියෙන කෝණය, බෙදෙන කෝණය තුන්දෙනාම සමාන තමයි මේ අදාළ ප්‍රමේය භාවිත කරන්න ඕනේ. ඒ අදාළ ආකෘති නිවැරදි පාවිච්චි කරනවා නම් තව ටිකකට පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපේ සීමා පිළිබඳ අනිත් ප්‍රමේය පාවිච්චි කරන හොඳ ගන්න. ගොඩාක් දුරට sin θ යට θ ගන්න වැඩිපුර තියෙන්නේ. හැබැයි මේක ලිමිට් බිඳුව කරා යනකොට බලන්න 8 ධන x ගේ 3න් 1 වෙනි බලය ඍණ 2 යට x වර්ගය වෙනම තියෙනවා. වතාවක් sin 2x තියෙනවා. right? ඒ sin 2x ගන්න හදන්න වෙන්නේ කොහොමද sin 2x ට 2x කෙනෙක් කඩලා මේ 8 ධන x ගේ 3න් 1 වෙනි බලය දැකපුවාම ඔයාලට පේන්න ඕන තමයි මොකද සීමා පිළිබඳ x ලිමිට් a කරා යන වෙලාවට x ගේ n නේ a ගේ n යට x නේ අපි ගොඩාක් ಜಾති ගණන් හදුවා n a වල n නේ එක n කියන්නේ ඉදිරියක් හෝ භාගයක් හරි අනිත් සූත්‍රයේ තියෙන මොන පට්ට ගන්න තියෙන්නේ ඊට බිඳුව කරා යන වෙලාවට sin θ යට θ සමාන 1යි කියන ගෝඨතන පාවිච්චිලා තියෙනවා මේ දෙකම එකම ගානක් ඇතුළේ යෙදෙන අවස්ථාවක් තමයි 2019 මොඩල් පේපර් ගන්න. ඒතර මේ 3න් 1 වෙනි බලය කියන එක සුළු කරන්න ගමයක් අපිට දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ හින්දා ඕක කොහොම තියාගෙන තමයි ගාන ඉස්සරහට යන්න වෙන්නේ. x limit බිඳුව කරා යන වෙලාවට මේ 8 ධන x ගේ 3න් 1 වෙනි බලය තියෙනවා නම් පා තීරණය කරනවා මේ දෙක කියන්නේ දෙකේ ඝනය 8යි නම් 8ේ 3න් 1 වෙනි බලය 2යි නේද? මෙතන මම එහෙනම් දැන් තීරණයක් ගන්නවා x වර්ගයක් තියෙනවා එයාගෙන් x කෙනෙක් කැමති විදිහට ගන්න පුළුවන්. sin 2x යටට මම 1x කෙනෙක් දැම්මොත් x වර්ගයෙන් තව x කෙනෙක් මෙතන ඉන්නවා. ඒතර බලන්න x වර්ග x වර්ගය. හැබැයි මෙතන මම දැන් තව ලස්සනට ඩෙකොරේට් කරන්න පුළුවන්. 8 ධන x ඍණ x කියලා දාන්න පුළුවන්. sorry 8 ධන x ඍණ 8. 8ට කියපුවම xමයි තියෙන්නේ x වර්ගයමයි ඉන්නේ. කිසිදු වෙනසක් කරලා නැහැ තිබුණ ටිකම අපිට සුදුසු විදිහට අපි ගලපුවා. පැහැදිලිද? දෙක ලියුවා 8 3 1 වෙනි බලය කියලා. x වර්ග x වර්ග x කියලා පැත්තක ලියන ගමන් මෙතන 8 ධන x ඍණ 8 කියලා දැම්මම 8ට කියපුවම x වර්ගයමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන අපි හරි ගස්සගමු එනම් මෙයාගේ සීමාව දෙන විදිය. x බිඳුව කරා යනවා නම් 8 ධන x කොහෙටද යන්නේ? 8 කරා. 8 ධන x යයි 8 කරා. මේක x විදිහට 8 ධන x විදිහට එනකොට ඒ විදිහට 8 ඉන්නවා. හරිද? 8 ධන x ගේ 3න් 1 ඍණ 8ේ 3න් 1 යට මම මේක 8 ධන x ඍණ 8 විදිහට තියනවා. හරි. මේකට සීමාව වෙනම දෙනවා x නේ බිඳුව කරා යන වෙලාවට දැන් 8 ධන x 8 කරා යනවා කියන්නේ x බිඳුව කරා යනවා කියන එක තමයි. sin 2x යට x තියෙන එක මම 2x කරන්නම්. උඩටත් දෙකක් දැම්මම කැපුණම හිටියා වගේමයි. හරි සරලයි ගන්න. දැන් මොකද වෙන්නේ? x a කරා යන වෙලාවට මේක x විදිහට හැසිරෙන්න 8 ධන x. x a කරා යන වෙලාවට x ගේ n ඍණ a ගේ n යට x ඍණ a තියෙනවා. උත්තරය n a වල n ඍණ 1 වෙන සූත්‍රය. මෙතන n විදිහට 3න් 1 ඉන්නවා a විදිහට 8 ඉන්නවා. එහෙනම් 3න් 1යි n විදිහට a ගේ 8යි 3න් 1 ඍණ 1. හරි. මේක නම් දැන් අපි හදලා ලියමු මේක 2x බිඳුව කරා යනවා කියන එක ඕන. 2x බිඳුව කරා යන වෙලාවට sin 2x යට 2x තියෙනවා. මේ දෙකෙන් ගුණ වෙනවා. හරි. මෙන්න කතාව 3න් 1 වතාවක් 8 ඍණ 3න් 2. වතාවක් මේක 1යි මේක 2යි. හරි. මේ ගත්ත ගමන් 3න් 1 වරක් 2 නම් 3න් 2යි. 1 යට 8 3න් 2. 3න් 2යි 8 3න් 2 කියන්නේ මේක දෙකේ ගණේ කිලෝ 3 කපන්න පුළුවන් දෙකේ වර්ගය එන 4යි. 8 3න් 2 බලය කියන්නේ දෙකේ ගණේ 3න් 2 බලය 3 3 කපුවම දෙකේ වර්ගය 4යි. කැපුණොත් මේක කැපිලා 2යි 6න් එකක් අවසාන උත්තරය. හරි. පොඩි දෙයක් තියෙන්නේ හරියට හැබැයි දකින්න ඕන. සීමා විවරණ ප්‍රමේයන් දෙකම භාවිත වෙනවා. හරි. 2019 මොඩල් පේපර් ගානේ. පළවෙනි ගානත් ඒ ටයිප් කියන්නේ. ප්‍රමේයන් දෙකම භාවිත වෙන සීනයක් තියෙන්නේ. ඒ 2015 ප්‍රමේයන් දෙකම භාවිත කිරීම x ලිමිට් බිඳුව කරා යන වෙලාවට
x ධන වර්ගමූල දෙකේ x ධන වර්ගමූල දෙකේ 4 වෙනි බලය ඍණ 4යට sin 4x තියෙනවා 4x තියෙනවා තේරෙනවද එහෙනම් කතාව මෙයාට ඕන කෙනා හදාගමු x limit බිඳුව කරා යන වෙලාවට කෙනෙක් මේ ගාන ප්‍රසාරණය කරලත් හදයි හැබැයි එහෙම තේරුමක් නැහැ 4 වෙනි බලයක ප්‍රසාරණය කරනවා කියන්නේ පැස්කල් ත්‍රිකෝණය දාලා පුළුවන් ඒකන සූත්‍රය ගන්නත් පුළුවන් දිග වැඩි ක්‍රමයට සුළු කරනවා නම් මේක 4 කියන්නේ දෙකේ වර්ගය වගේ මූල දෙකේ 4 වෙනි බලය මූල දෙකේ 4 වෙනි බලය මෙතන මම ලියනවා x එකක් විතරක්. හැබැයි x ධන මූල දෙක ඍණ මූල දෙක කියලා ලියනවා. කමන්නේ x ම තමයි තියෙන්නේ. මෙතන කියපුවම x නේ. අන්න x මම උඩට දානවා. x ට sin 4. sin 4x. දැන් c එක තේරෙනවද? ඒ ගමම්ම ආපොඩි වැඩකුත් කරනවා. මෙතනට 4කුත් දාලා එළියෙන් 4ෙන් එක්කත් දානවා. මේ 4 කියපුවම මේත් හරි. එහෙනම් මේක sin θ යට දීට විදිහට හදද්දි මේක මේ කරද්දි මේ 4ෙන් එක වෙනම ගුණ වෙනවා. හරි. එහෙනම් අපි ඒ කතාව වෙනම ගලපමු. x බිඳුව කරා යනවා කියන්නේ x ධන මූල දෙක යන්නේ මූල දෙක කරා. හරි. x ධන මූල දෙකේ 4 වෙනි බලය ඍණ මූල දෙකේ 4 වෙනි බලය යට x ධන මූල දෙක ඍණ මූල දෙක. මෙයාගේ උඩේට සීමාව දානවා 1 යට උඩට මාරු කරලා දානවා 4x බිඳුව කරා යන වෙලාවට x බිඳුව කරා යනවා කියන ඉතින් 4x බිඳුව කරා තමයි යන්නේ sin 4x යට 4x කියලා මේක සකස් කරලා පෙන්නන්න ඕන අනිවාර්යයෙන්ම නැතුව එකයි කියලා ලිව්වොත් අවුල් 4ෙන් එකයි මේක එක වෙනවා මෙයා x විදියට x ධන මූල දෙක දකින්නවා a විදියට මූල දෙක දකින්නවා n විදියට 4 ඉන්නවා x a කරා යනලාවට x කියන්නේ a කියන්නේ යට x නේ විදියට ගන්න සකස් වෙනවා එහෙනම් උත්තරේ මොකක්ද n වල දෙක n කියන්නේ 4යි a කියන්නේ මූල දෙකයි මූල දෙකේ 3 මේක 1 යට 1 මෙතන උත්තරේ 4ෙන් 1 ආසන්න මේ 4ට මේ 4 කැපෙයි මූල දෙකේ ගානේ කියන්නේ 2යි මූල 2 අර උත්තරේ ලොකු සුළු කිරීම නෑ ප්‍රමේයන් දෙක ලස්සනට මේකම ගානේ ඇතුලේ භාවිත කරනවා ඔච්චරයි දැන් මැදකීමක් තියෙන ළමෙක්ට මේක අතන විනාඩි දෙකක් අතන ගන්න පුළුවන් අලුතෙන් මම එකපාරක් මේ වගේ ගානක් හදලා මම කෙනෙක් කරන සමාට හිතෙන් යම් වෙලාවක් යයි දැන් මේ ගානේ මොඩල් පේපර් ගානක් දෙකම හදුවා කියන්නේ මේ වගේ මොන හරි එකක් ආවොත් ගල්ප ගන්න අපිට අත්දැකීම් තියෙනවා හරේ සහ ලවය යන දෙන්නම එක්කෙනකින් බෙදෙන තත්ත්වයක් අපි ටියුට් එකේ ගණන් හදුවා එළ 2012 අන්තිම ගාන දවසේ ඔව් x limit බිඳුව කරා යන වෙලාවට x sin x යට 2යි sin වර්ගයක් තුනයි x ඍණ x වර්ගයේ cos x තාලට ගන්න හරිද කියලා x sin x යට 2යි sin ගානේ වර්ගයක් තුනයි x x වර්ගයක් cos x හරි මේ ගාන මේ දෙන්නට මොකුත් කරන්න බෑ මේ x වර්ගය හරියන්නේ තියෙද්දි මෙතනත් එහෙමයි මේක ගාන හදන්න තියෙන එකම විකල්පය මොනවා කරන්නද sin වර්ගයක් 3x කෙනෙක්ට 3x කෙනෙක් වර්ගයක් හැදෙන්න වෙනවා. මේ x වර්ගය අයින් වුණා නම් අවුලක් නැහැ. මෙයාගේ x කැපිලා තව x කෙනෙක් යට වෙනවා. මේ තුන් දෙනාටම අවශ්‍යතා තුනක් තියෙනවා. අවශ්‍යතා විවිධයි. මෙයාගේ x ඉස්සරහින් මේ බෙදීමක් විදිහට යන්න ඕනේ. ඉස්සරහින් තියෙන x කැපිලා බෙදීමක් වෙන්න නම් මෙයාව x වර්ගයකින් බෙදන්න වෙනවා. මෙයාගේ ඉස්සරහින් x වර්ගය නැති වුණා නම් හරි. ඉතින් ඒ වැඩෙත් වෙනවා. මෙයාට x වර්ගයක් යට ආව නම් ඒත් හරි. තුන් දෙනාගේම අවශ්‍යතා විශ්ල කරන්න පුළුවන්. හරය සහ ලවය යන දෙන්න මොනවා කරොත් x වර්ගයෙන් බෙදුවොත් ඊට පස්සේ සකස් කිරීම සුසු පරිදි කරනවා x limit බිඳුව කරා යන වෙලාවට right මෙතන මම එනම් x sin x බෙදනවා x වර්ගයෙන් මෙතන 2යි sin වර්ගයක් 3යි x බෙදනවා x වර්ගයෙන් මේක ඉතින් කපලම දාමු cos x විතරයි එතකොට හරි අපි දන්නවා සීමාව බෙදීමකට වෙන වෙනම දෙන්න පුළුවන් මොන එකතු කිරීමකට අඩු කිරීමකට වෙන වෙනම දෙන්න පුළුවන් එහෙනම් මෙයාට වෙනම මෙයාට වෙනම මෙයාට වෙනම වශයෙන් තුන් දෙනෙක් වෙනම සීමාව දාන්න පුළුවන් මේක x කැපිලා උඩට නම් x limit බිඳුව කරා යන වෙලාවට sin x at x කියලා අමුණම ප්‍රමේය සකස් වෙනවා අය මොකෝ ඉදවන්න සකස් කරන්න නැහැ හරි ඉතිරි ටික
මේක නම් පොඩක් හදන්න වෙයි. දෙකක් එළියට කරන ගමන් x ලිමිට් බිඳුව කරා යන වෙලාවට sin වර්ගයක් 3x යට මම මේක 3x ගේ වර්ගය කියලා ලියන ගමන්ම එතනම 3 වර්ගයේ 9ක් දානවා ඉදී. හරි. මෙයාට මම අඩු කිරීම වෙනම දාලා x ලිමිට් බිඳුව කරා යන වෙලාවට cos x කියලා ලියනවා. right? cos x කියලා ලියනවා. හරි. උඩ එකයි. එක යට දෙවාරයක් මේක එක තමයි උත්තරේ. හැබැයි තාම එක කියලා ලියා ගන්න විදිහක් නැහැ. 3x බිඳුව කරා යනකොට sin 3x එන 3x ඉදිරියට යකි සම්පූර්ණ වර්ගයක් හදනවා. මේක සිත එක වර්ගයක් තියෙනවා. එහෙනම් ඒ පියවර ලියන්න. හදිස්සියෙන් එපා බොරුවට උත්තරේ එකපාරම ලියන්න. 3x බිඳුව කරා යන වෙලාවට sin 3x යට 3x අන්න යාගේ වර්ගයක් තියෙනවා. සිත එක වර්ගයක් තිබුණා. වරක් 9ක් තියෙනවා. අඩු කිරීම යට ආදේශ කරොත් cos බිඳුවයි. හරි. ලස්සනට උත්තරේ එනවා. එක යට දෙවාරයක් මේක එකේ වර්ගය මේක 9 අඩු කිරීම cos බිඳුව කියන්නේ එකයි. එහෙනම් මොකද උත්තරේ? එක යට දෙවරක් 9 18යි 18 එකක් අඩු කරාම 17යි. තන්දුත් එකද කියලා 17යි.